අපූරු තාර යාළුවා. එක දවසක් තාර පැටියෙක් කැලේ මැදින් ඇවිදගෙන ගියා. ටික දුරක් ඇවිදගෙන යද්දී එකපාරටම නරියෙක් ඉස්සරහට ආවා. තාර පැටියෝ කොහෙද මේ යන්නේ? නරියා ඇසුවා. මම මේ ගෙදර යන ගමන්. තාර පැටියා කීවා. එහෙනම් අපේ ගෙදර ගිහිල්ලම යන්. නරියා කීවා. හොඳයි. හරිම ලස්සන ගෙයක් නේ. ස්තුතියි. එන්න ගේ ඇතුළට. තාර පැටියා ගේ ඇතුළට ගියා. තාර පැටියා නරියා එක්ක ගේ ඇතුළට ගියාට පස්සේ එකපාරටම නරියා ගෙදරින් එළියට දුවලා දොර වහලා අගුළු දැම්මා. ඊට පස්සේ තාර පැටියා උදව් ඉල්ලා කෑ ගහන්න පටන් ගත්තා. අනේ මාව බේරගන්න! ඒ වෙලාවේ නරියාගේ නිවස අසලින් යමින් සිටි තාර යාළුවාට මේක ඇසුණා. අනේ මාව බේරගන්න! ඔහු නරියාගේ ගෙදර ළඟට ඇවිල්ලා ජනේලයෙන් එබී බැලුවා. බය නැතුව ඉන්න, මං ඔයාව බේරගන්නම්. කරන දෙයක් ඉක්මනට කරන්න. ඊට පස්සේ තාර යාළුවා හොඳ උපායක් කල්පනා කරා. ටික වෙලාවකින් එයාට හොඳ අදහසක් පහළ වුණා. ඔහු නරිහාමිට කතා කළා. ඊට පස්සේ ඔහු නරිහාමිට මෙහෙම කීවා. නරිහාමි අන්න අතන හාවෝ රෑනක් සෙල්ලම් කරමින් ඉන්නවා. කොහෙද ඒගොල්ලෝ ඉන්නේ? අර අතන පඳුර ළඟ. නරියා කෑ ගසමින් දුවගෙන ගියා. ඊට පස්සේ තාර යාළුවා කොහොම හරි අගුළු අරගෙන නරියාගේ ගෙදර ඇතුළට ගියා. අන්තිමේදී ඔහු ඔහුගේ යාළුවාව හොයා ගත්තා. ඔයා ආවද මාව බේරගන්න? ඊට පස්සේ තාර යාළුවා තාර පැටියාව බේරගත්තා. ඊට පස්සේ ඔවුන් දෙදෙනා එතනින් ඉක්මනට පැනලා ගියා. ටික වෙලාවකින් නරියා ඇවිල්ලා බලන විට තාර පැටියා සිටියේ නැහැ. එතකොට නරියාට තේරුණා ඔහු තාර යාළුවාගේ උගුලට අහුවුණු බව. ඒ නිසා නරියාට හොඳටම තරහ ගියා. නරියාට බඩගින්නේ ඉන්න සිද්ධ වුණා.